ගහක් වැටලාද ඒක? ඔච්චර කොහෙද වතුර ඉන්නේ? එහෙනම් ඒකේ ගන්න දෙයක් නැහැ තමයි නේද ඈ? අයියෝ අයියෝ. ඔන්න අපේ කළුගල පොස් දණ්ඩ පාර බලන්න ළමයි. ඔය අපේ අම්මා යන්නේ ඉස්සරහ. මේ පාර තමයි යන්නේ. විනාශ කරලා තියෙන ලස්සන අපේ. තේනවා නේද ළමයි? ඔව් අර පාර තමයි මේ මෙහෙම තිබ්බ පාර මේ. යන්කෝ එහා පැත්තට. මිනිස්සු මේ ගස් කපලා පාර හදලා තියෙන විදිය. ඔව් නේද? මේ පාර දිගින් මේක සිරියනවා. බලන්න ගිහිල්ලා තියෙන ඇවිල්ල. බස් කඳු. මේ පාර අපේ. බලන්න මම දැන් ඉන්නේ ඔය පාලම් උඩ. ඉස් කැපේ වගේ වතුර ටික නම් සීතලයි. මේ මිනිස්සු විදුවල් වලට යන බට. කාලේ අම්බි ගණ්ඩ දෙයක් නෑ නේද මේ පේන්නේ මේ ගෙදරත් එක තමයි කෙල්ල තියෙන විදිය බලන්නකො මේ යා වෙලා තියෙන වින්නේ නේද කරන්නේ ලොකුවම යන්න ඇති ආයේ මේ පාරවල් ගොඩ ගන්න වෙන්නේ නෑ අම්මා මිනිස්සු කොච්චර කිව්වා සංසාරේ පාර බලන්නකො ඇත්තටනේ මාමිලා ගෙදර ගියේ නෑනේ හැබැයි මේකේ කොන්ක්‍රීට් පාර නැත්තම් මේකත් යන්නේ නැහැ. ඔව්. ඊට පල්ලයි කාගේ මේක. ගයිස් බලන්නකෝ. යන්න තියෙන්නේ මෙහෙද? මේක තමයි බණ්ඩාරේ කියලා උඩට ගිහිලා බහින්න තියෙන මල්ලි කියලා. ඒ බණ්ඩාරේ කියේ ඔහින් අර අරහියනේ හොඳයි අර ගොම්මන පාරේ කියලා. මේක මිනිස්සු හදපු පාරක්ද මේ යන්න?
අරන් ආය පල්ලට. ඔය පාලෙමෙන් අරන් ගියක් අය කොල්. උස්සකනද ගියේ? මේ guys. ට්‍රී විල් අරන් ගිය පාර අපි ගමි. වීඩියෝ දිග වැඩි පාර කැඩලා තිනොත් ඒ වගේ තමයි පේනවනේ. මේ කලුගල කොස්තන්න පාර ඈ. පාර. කොන්ක්‍රීට් දා පාර. මෙන්න මෙතනින් පාර තිබ්බේ. දැන් මිනිස්සු පාරක් කපාන මේ පැත්තෙන් තමයි එන්නේ. ඩයින් ඉන්න වෙලා තියෙන විනාශ පේනවද පල්ලෙහා. මේ ඔක්කොම හොදගෙන ගිහිල්ලා තියෙන්නේ. අර ගස් ගැලවිලා ගිහිල්ලා. ඈ